ඔයාලා ඔක්කොම පහුගිය දවස්වල මහා ආందోලනක් ඔබ කතා කරමු. බස් එක ගැරන්ඩියල්ල බස් එක ගිය තැන මතකද ඔයාලට? අන්න එතන තමයි මේ ඉන්නේ. මේ වතුර පාර ගිහලා තමයි අර පල්ලෙහා රම්බඩකම සම්පූර්ණ විනාශ වෙලා ගියේ. මේ තියෙන බස් එක ගිය තැන හරියටම බස් එක ගියේ එතනින් පල්ලට. උඹ බලා ගන්න. මේ මෙතනින් පල්ලට තමයි බස් එක ගියේ. මතකද ගැරන්ඩියල්ල? බස් එක ගිය තැන. දැන් බලන්න කොහොමද වෙයිද කියලා. තවා ගැරන්ඩියල්ල බස් එක ගිය තැන. අපි දැන් හාවන්නේ මැත්තේ. ආල්ජිකින් ඉන්නේ මැත්තේ මේ ඉන්නලා ඔය තාත්තේ. මම බලා ගන්න. අර උඩ අන්ද තමයි ඇවිල්ලා තියෙන්නේ. මේ මාල්සගාරේ ආර්දික මුරලියේ පැටර්න් ඉදාකින් ඉන්නේ මනෝජේත මහත්තයා ගයින් හම්බෙලා. කම්පැනි යන්න බා. අපච්චි යන්න බා. කොහෙ යන්න බා? ඔහි අපරාධ මං ඔයාගේ. ෆෝන් එක දෙන්න. අල්ලගත්ත ෆෝන් එක. නෑ. ඔහ් ගලගලයි. මම දන්නේ ඔහි බහි කියලා. කවදාක බහින්න එපා ඒ වගේ තැන් වල. මේකේ මෙහෙ නගින්න එපා. ඔක්කොම තියෙන්නේ. ඔම්මඩනේ. කවන්න එන්න අතරින් හොදමු එන්න. දැන් කොහෙන්ද එන්න අතරින් හොදමු. ඕම් තාත්තේ. ඔන්න පස්සේ ගිය තැන. සතරගම විශාල පිරිසක් ඔසේ. සුද්දාගේ බැම්ම තියෙනවා. අන්න බලන්න. සුද්දා ගහපු බැම්ම. ඉවරලිය රම්බඩ පාරේ සුද්දා ගහපු බැම්ම. හරි. ඔන්න බලන්න. ඒකට මොකුත් වෙලා නැහැ නේ. හෙල වෙලාවත් නැහැ. අර ගැරන්ඩියල්ල ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එහා ඉතින් කවලන් තැන්න ගැරන්ඩියල්ල අතර කොටසනේ. අපි යන අතරින් ඉවරයි. ඉතින් තා බස් එක ඉවරයි. ඉතින් හිටපු කඩ ඔක්කොම ඉවත් කළා. අයියන්නේ. ඉන්නවා මේ වීඩියෝ එක යන්න ඕගොල්ලන්ට. දැන් තත්ත්වය අද පස්සේ ඉඳලා දෙසැම්බර් 5. මේ වේලිලා වගේ තියෙන ඒවා අඩිය තියන්න එපා. මේ වේලිලා නෙමෙයි තනිකර මඩ වලින් තියෙන්නේ. තනිකර මඩ. ගල් වලින් විතරක් එන්න ගල් වලින් විතරක්. කොහොම වතුර පාරක් යන්න ඇද පල්ලෙහා ගමු සුද්ධ කරගෙන යන්න. ඔකේ අර අපි වාහන හොදලා දැන් රොටි කඩේ මේ ටිකම අපි මේ යන්නේ මෙතනින් එහාට අර අවතන් වෙලා ඉන්න කොටක් ඉන්නවා.